හෙලෝ මගේ අත්තරන් යාළුවනේ ඔයාලට අද කියලා දෙන GTV එකට සුපිරි කාම මොඩ්ඩක් ඇඩ් කරන වීඩියෝ එක. ඔයාලා ඕන තියෙන්නේ Google Chrome එකට යන්න. Chrome එකට ගිහලා ගහගන්න මේ තියෙන උඩ මේ page mod GTV කියලා. එවුවම උඩින් එන එක. ඒක දෙන්න. ඒක දීලා ඔයගොල්ලෝ මෙතන download button එක click කරන්න. ඔන්න දැන් download වෙන්න දැම්මම මම. download වෙනකන් අපි යමු අපේ channel එකට. ඔයගොල්ලෝ ගිහලා මේ channel අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එක like එකක් දාන්න. ගිහලා වීඩියෝස් බලලා වීඩියෝ එක like එකක් දාන්න. සුපිරි වීඩියෝ ටිකක් ඉස්සරහට එනවා. මගේ තව channel එකක් තියෙනවා. ඒක තමයි මේක. GT shorts මේකට තාම channel වීඩියෝ දාලා නැහැ. මම ඉස්සරහට වීඩියෝ දානවා. හෙට අනිද්දා වැටේ සමහර විට. මේකට දාන්නේ short video. මේකට දාන්නේ මගේ public videos. okay download වුණා යාළුවනේ. මේ දැන් download වුණා. අපි දැන් මේ folder එක දෙමු. දැන් ඊට පස්සේ මේක extract කරගන්න ඕනේ. හරි extract වුණා. මේක දැන් පොඩි කරගමු. අපි මේක මෙහෙම දාගම මේක පොඩි කරගමු. ඊට පස්සේ open eye එකට යන්න. subscribe කරන්න අමතක කරන්න එපා. connecting දාම ඔන්න ස්ටාර්ටින් කියලා ආවා. ලෝඩ් වුණා. දැන් එඩිට් මෝඩ් දෙන්න. ඊට පස්සේ mods update extra අතර DLC packs ගිහලා යන්න. දැන් මම ඒක දීලාගෙන තියෙන්නේ මේ බලන්න මේක තමයි මේ උඩින්ම තියෙන්නේ. මම ඒක දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඒක දාගෙන ඊට පස්සේ RPF ගිහලා common data DLC list edit එක දෙන්න. මේක මම දීලා තියෙන්නේ මේ highlight කරලා තියෙන එක. එහෙනම් guys දැන් අපි මේක setup කරලා ඉවරයි. අපි යන්නේ වීඩියෝ එකට. ගේම් එකට. හෙලෝ යාළුවනේ ඔන්න ගේම් එක ලෝඩ් වුණා. අපි දැන් මේ මොඩ් එක බලමු. මෙහාට යම් පාට ගිහිල්ලා F8 on කරනවා. ගිහිල්ලා vehicle office දීලා vehicle ස්පෙයාන input mode එකේ ගහනවා. input mode ඕනේ. ඔයගොල්ලෝ යන්නේ Sweden වල උඩම තියෙනවා. ඉන්න මේක චුට්ට හදන දේවල් තියෙනවා. left in දුන්නා හරි. මෙන්න තියෙනවා මම ඔයගොල්ලෝගේ වාහනේ දාපු එක. මේක 100% working. ඕවර් දැන් ඇතුළට පෙන්නන්න. මේ ඇතුළ අපි දැන් මේක පොඩි රයිඩ් එකක් යන්න. ඉතින් guys මම හිතනවා අද ගෙනා වීඩියෝ එක හොඳයි කියලා. සුපිරි vehicle එක. මේ vehicle වගේ තවත් vehicle වල mod video උනා. ඔයාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. වීඩියෝ එක like එකක් දාන්න. ඔයාලට හිතුනේ subscribe කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.